අයිබෝන් සුබ දවසක් යාළුවනේ කොහමද ඉතින් ඔන්න ඔයාලට තවත් වැදගත් වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ මේ වීඩියෝ එක අවසානයේත් එක්ක නරඹන්න කියලා ආරාධනා කරනවා මතක් කරනවා ඒ වගේම channel එකට එකතු වෙච්ච නැති කෙනෙක් නම් channel එක subscribe කරලා notification bell එකත් all දාලා තියාගන්න මේ වගේ වැදගත් වෙන වීඩියෝ දාපු සෙනින් නැරඹීමේ පහසුව සඳහා ඉතින් යාළුවනේ ඔන්න මැයි මාසයේ තවම පළමු අධීරයේ අයගේ මුදල් සිස්ටම් එකට වැටිලා නැහැ. ඉතින් අද දවසේ බොහෝ දුරට වැටෙන්න ඉඩ කඩ තියෙනවා. හැබැයි ප්‍රමාදයක් සිද්ධ වෙන්නත් පුළුවන්. මොකද අස්සසම සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. අප්‍රේල් මාසයේදී ඔයාලට ඒ ලබා දුන්න සහන මුදල දෙපාරක් ඔයාලගේ ගිණුම් වලට බැර කරලා තියෙනවා කියලා. ඉතින් එහෙම අය ඉන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ අයගේ මුදල් ඕන නැවත අය කරගන්නවා මේ මැයි මාසේ මුදලෙන් කියලා. ඉතින් ඔයාලට අප්‍රේල් මාසේ ලැබුණ මුදලම මැයි මාසේ ලැබෙන්නේ නැහැ. ඔන්න ඒක අඩු වෙලා තමයි ඔයාලගේ බැංකු ගිණුම් වලට බැර වෙන්නේ. ඉතින් ඒ අප්‍රේල් මාසේ බැරවිච්ච එක නැවත අය කර ගැනීමේ හැකියාවක් ලැබුණේ නැහැ කියලා ඒගොල්ලෝ සඳහන් කරා. ඉතින් මැයි මාසේ මුදල් බැංකුවට නිදහස් කරන්න කලින් ඒ මුදල ඒගොල්ලෝ අඩු කරගෙන එහෙම නැත්නම් කපාගෙන තමයි ඔයාලට බැංකුවට මුදල් බැර කරන්නේ. හැබැයි සිස්ටම් එකේ පෙන්눔 කරන්න පුළුවන් සම්පූර්ණම මුදල නමුත් ඔයාලගේ බැංකුව ගිණුම් වලට දානකොට තමයි ඒ මුදල අඩු කරගන්නේ. ඉතින් ඔයාට වැඩිපුර ආවනම් 7500ක් රුපියල් 5000 2500ක් ඒ මුදල තමයි අඩු කරගන්නේ. ඊට වඩා සත පහක්වත් ඔයාලගෙන් අය කරගන්නේ නැහැ කියලා තමයි මේගොල්ලෝ සඳහන් කරලා තියෙන්නේ. ඒක ඒගොල්ලොන්ගේ තාක්ෂණික දෝෂයක් නිසා සිද්ධ වෙච්ච අත්තරද්දක්. ඉතින් ඒක නිසා ඔයාලා කල්පනාවෙන් ඉන්න නිරන්තරයෙන් චෙක් කරලා බලන්න ඔයාලගේ account එක කොහොමද ඔයාලට මුදල් ඇවිල්ලා තියෙන්නේ කියලා බැංකු ගිණුම බැංකු පොත අප්ඩේට් කරලා බලන්න. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් කොපමණ මුදලක් ඔයාගේ බැංකු ගිණුමට බැර වෙලා තියෙනවද කියලා. ඉතින් මම හිතනවා ගොඩක් දෙනෙක් නෑ මේකේ 100ට 5ක් 6ක් වගේ පිරිසකට තමයි ඒ මුදල් වැඩිපුර ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එහෙම ඉන්නවනම් පාලින් කමෙන්ට් එකක් දාන්න. මොකද ඔයාලගේ මුදල් මැයි මාසේ අඩු කරලා තමයි ඒ මාසයට අදාළ මුදල් බැංකුවට නිදහස් කරන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් කෙනෙක්ට බලන්න යාළුවන් අතරේ ෂෙයා කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්.